හරි ඉතින් සීමා ගාන කරාට පස්සේ මම තෝරගත්තේ ත්‍රිකෝණමිතිය ගාන. ත්‍රිකෝණමිතිය ගාන තෝරගන්න විශේෂ පොඩි හේතුකුත් තියෙනවා. දැන් අරවැයත් එක්ක අර ඉස්සර ගානත් එකත් එක්ක බැට කාලා ඉන්නකොට තේරෙයි ඔයගොල්ලන්ට ඇත්තටම ත්‍රිකෝණමිතිය ගාන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි පියවර සංඛ්‍යාවෙන් උත්තර එනවා නේද කියලා. ඇත්තට මේ ත්‍රිකෝණමිතිය ගාන ඇත්තට මේ පාරලම ලේසි. මොකද දන්නේ එහෙම කරලා තියෙන්නේ කියලා. දැන් අර සමහර ගණන් කියන මැද හරියේදී ගණන් පට්ට අමාරුයි. පට්ටම ගේමක් දෙන්නුනේ ගණන් ටික හදන්න. හරිද? අර එහෙම කරලා තියෙද්දි මේ ගාන ඉච්චලේසි කරේ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා නම් අර පේපරේ හැම ගානක්ම එක වගේ මාරු කරන්න බෑ. සහ අවධානය වැඩි ප්‍රමාණයක් අපි සාමාන්‍යයෙන් ගත්තම අවුරුදු එකමාරක් විතර ත්‍රිකෝණමිතිය කරනවානේ. ඒක නිසා ඒක පොඩ්ඩක් ලේසි ගානක් විදිහට දීලා එහෙම කරලා තියලා මේ අවුරුදු ඉතින් ඒ කියන්නේ 2025 අවුරුද්දේ. ඉතින් ළමයි අර දැන් පේපරයක් කිව්වහම අපි හැම දෙයකටම උරුදු දෙන්න බෑ. දැන් ඕක 24ට අදාළ ගත්තොත් එimhe 24 කට ප්‍රශ්න ටික ලේසි. 25 අමාරු එහෙමයි. සමහරවිට මාරු වෙනවා. සමහරවිට අමාරු වෙලා ඊළඟ අවුරුද්දේ ඊට වඩා අමාරු වෙන අවස්ථාත් තියෙනවා. එතකොට දැන් ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඔයාට මේ හැම පාස් පේපර් විශේෂයෙන්ම අවුරුදු පිටිපස්සට අවුරුදු 10ක් වගේ ප්‍රමාණයක් කරන්න ඕනේ. කරාට පස්සේ ඒ ඇතුලේ ලේසි ප්‍රශ්න, අමාරු ප්‍රශ්න හැම දෙයක්ම හොයනවානේ. ඒතකොට ඉතින් අපි ඒ පේපර්ස් ටික සේරම කරා වගේ අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. පස්සේ ටයිමින් තියලා වෙනම ලියන එක වෙනම දෙයක්. ඉතින් අර එහෙම දේවල් කරාම ළමයි අර අමාරු ප්‍රශ්නයි ලේසි ප්‍රශ්නයි දෙකම එක වගේ ඔළුවට යන නිසා අපිට ගැටලුවක් වෙන එකක් නැහැ. ඉතින් පේපර් එකක් ගත්තාම අමාරු වෙන්න පුළුවන්, ලේසි වෙන්න පුළුවන්. හරි ඉතින් වැඩි කතා නැතුව ගානට යමු. මේක ඇත්තටම පට්ටම ලේසි ගානක් තියෙනවා. මේ ෂේප් එක හදුනේ. බාරම මෙන්න මෙහෙම කියනවා ගානේ sin theta වෙන මූල 3යි cos theta කියන එක අපිට කියනවා සමානයි r cos r sin theta වෙන alpha ආකාරයට ප්‍රකාශ කරන්න කියලා කියනවා. ප්‍රකාශ කරන්න. දැන් එතකොට මේක තමයි r sin theta වෙන alpha ආකාරයට ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඕක නිකන් පාස් වෙනසෙන් කරලා තියෙන මොකද මතයක් පොඩ්ඩ මතකදී සමහර වෙලාවට ඔය r sin theta වෙන alpha ආකාරයෙන් නෙමෙයි ගොඩක් ප්‍රකාශ කරන්න තිබුණේ. r cos theta වෙන alpha ආකාරයෙන් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ මේක හැකලීම කරන්න තිබුණේ ගොඩක් කරලා cos වලින්. ඒත් මේ අවුරුදු විතර sin වලින් අහලා දෙනවා. ඉතින් අපි කරගෙන යන අර විදිහට තමයි. ඒකවලම ඉන්නේ sin theta වෙන මූල 3යි cos theta. ඉතින් එකම කෝණයේ තියෙන ඉස්සරහ සම්ගුණක මොකද කරන්නේ වර්ග කරාම ඒකේ වර්ගමූලය එනවා දෙකක් විදිහට. අපි කරන්නේ දෙකෙන් බෙදලා දෙකෙන් ගුණ කරනවා. එතකොට එන්නේ කීයද? sin theta විනා මූල 3 cos theta. සුළු කරනවා 2යි. අතුරට දාන්න මෙයාව. sin theta වාගේ මූල 3 බෙදීම 1 cos theta. අන්නම සෙට් වෙනවා. එතකොට 2යි. මෙතන sin theta. ඉතින් මේක ගන්නකොට ළමයි ප්‍රසාරණයක් භාවිත කරනවා. මේක sin විදිහට අකුණා නම් මෙතන sin නම් මෙතන cos එන්න ඕනේ. එහෙනම් මේක cos වලින් යන cos කීයද? 5 විදිහට තුන ඍණ sin b cos b cos theta sin 5 විදිහට මොනවයි. අවසානයේ මේක හකුලවන්න පුළුවන් මේ ඍණ දෙමුතේ sin a ඍණ b ක ප්‍රසාරණ. එහෙනම් sin theta ඍණ 5 විදිහට තුන කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ අපි හැකුළුවා sin theta ඍණ මූල 3යි cos theta කියන එක. එතකොට මේකට අනුව r කියන්නේ කොහොමද? මේක ඇවිල්ලා තියෙන r sin theta ඍණ alpha ආකාරයට ප්‍රකාශ වෙලා තියෙන්නේ. එතකොට මෙතන r කියන්නේ පුතේ 2යි theta alpha කියලා කියන්නේ 5 විදිහට 3ක් වෙනවා. හරිනේ. ඔන්න ආකාරයට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එහි අවමගේ නයින් මෙහි අවමගේ තිබෙන පරිදි තීට හයි කියන්නේ අංශය. මේකේ අවමගේ හොයන්න කියලා කියනවා. එතකොට බලන්න දැන් ඔයාට ඇවිල්ලා තියෙනවා මේක අපි y කියලා ගන්නකො. y සමානයි r මේ y සමාන 2යි sin theta වෙන 5 විදිහම තුන මේකේ අවමගේ අහනවා. යමාගේ y කියලා ගත්තා. හොඳේ. එතකොට මොකද කරන්න ඕනේ? මේ පැත්ත අවම කරන්න, මීන් කරන්න. මේ පැත්ත මීන් කරන්න. එතකොට මෙතන දෙක වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ අවමයේ sin වල අවමයේ පුතේ ඍණ 1යි. එහෙනම් මේ ප්‍රකාශනයේ අවමගේ වෙන්නේ ඍණ 2යි. එතකොට අවමගේ ලබා දෙන කෝණය ගද්දි මෙයා වෙනුවට ධම්ම නෙවෙයි ඍණ 1. එහෙනම් මේකට ඍණ 1ට
සමාන කරලා මොකද කරන්නේ? අපි ගන්නවා සාධාරණ විසඳුම තියෙනවා. ඒක තමයි කරන්න තියෙන්නේ sin θ වෙන 5 විදියම තුන මෙතන ඍණ 1 වතාවක් sin 5 විදියම 2 ඍණ ඇතුළට දැම්ම හැකි sin ඍණ 5 විදියම 2 sin θ ඍණ 5 විදියම 3 සාධාරණ විසඳුම විවොත් θ ඍණ 5 විදියම 3 සමානයි 5n ධන ඍණ 1 n වෙන බලය ඍණ 5 විදියම 2 θ කියලා කියන්නේ 5n ඍණ 1 n වෙන බලය ඍණ 5 විදියම 2 ධන 5 විදියම 3 n වගේ කරලා ඉස්සෙට. හරි. ඔය තමයි ළමයි ගන්න දෙන්නේ. ඇත්තටම මේ වහාරුක දෙයක් නෑ. මම කියනවා වගේ අපි හෙන ලොකු ලපයිවක් මේ කතා කරේ නෑනේ. පට්ටම් ලේසියට ගන්න හදුවා. හරිම එහෙනම් ත්‍රිකෝණමිතිය ගන්න අවසానයි. ආයෙත් අපි තව යටින් හම්බෙමු.